හයි ගයිස් එහෙනම් කොහොමද ඉතින් ආයෙත් කාලෙකින් රොටියක් කමුත හරිය නම් ඔන්න ඉතින් අදත් කාලෙකින් ආවා අලුත් ස්ටෝරි එකක් අරගෙන එහෙනම් අදත් යන් අලුත් ස්ටෝරි එකකට හයි ගයිස් ඉතින් කොහොමද ඉතින් ගොඩක් කාලෙකින් නේද ආයෙත් සෙට් උනේ ඔන්න එහෙනම් අදත් අලුතෙන් අරගෙන ආව vlog එකක් ඉතින් මතකනේ ඉතින් අපි ඉස්සරෝම වතුර පාර හරවලා අපේ මුංගට කෑල්ලට එහෙම ලස්සනට වතුර පාර දැම්මා වතුර පාර දැල්ලා ඔන්න දැන් ඉතින් එව්වත් ලොකු වෙලා දැන් ඉතින් කඩන්න තමයි තියෙන්නේ ඔන්න ඉතින් ඒ ඉන්න ගමන් අපේ පොඩ්ඩෝ ටිකයි මායි ඉතින් ඇවිල්ලා පොඩි රොටියක් කන්න තමයි හැදුවේ ඔන්න ඉතින් ඔක්කොම මේවා කරලා පත්තු කරලා ලිපත් හදාගත්ත ගානට දැන් ඉතින් වතුර හරවන ප්‍රශ්න ඉවරයි ඔක්කොම හරවලා ඔක්කොම ඉවරයි දැන් ඉතින් කඩන්න තමයි තියෙන්නේ අපිට මු දැන් ඉතින් ඔන්න අපි රොටියක් හදන්න තමයි යන්නේ රොටියක් කාලා බලමුත් ඉතින් ආසම වැඩක් තමයි පැලේ ඉන්න ගම රොටියක් කන එක අපි එන හදාගෙන යන්කෝ ඉස්සරහට රොටිය හරි එහෙනම් අපිට සපෝට් එක දෙනවා අපේ මල්ලි තමයි රොටිය වඩන්නේ බලමු එහෙනම් අපේ මල්ලියාගේ රොටිය කොහොමද කියලා හරි ඔයාලත් ඉතින් ගමේ ඉන්න අය කට්ටිය ගම් පැතිවල ඉන්න කට්ටිය මේ වගේ වැඩක් කරලා ඉතින් ඒ ආතල් වැඩේ ගැන ආතල් එක ඔයාලා දන්නවනේ ඉතින් ඒ පැත්තෙන් ඉන්න අය ඉන්නවනේ ඉතින් මගේ channel එකේ වීඩියෝ ටික බලනවා නම් එහෙම ඉන්න පැත්තත් එක අපිට කමෙන්ට් එකක් දාගෙන යමු යටින් ඔයාලට මතකනේ මම පළවෙනි වීඩියෝ එක අරගෙන ආවා මේවට වතුර හරවන ඒවා එතකොට අපේ මුංගට කෑල්ලට වතුර හරවන කෑලි එතකොට අන්න ඒකේ link එක ඇති මේකේ description එකේ ඒක බලලා නැති අය ඒකත් එහෙනම් ආදරෙන් ඉල්ලනවා බලලා එන්න කියලා මේ පැත්තට එහෙනම් ඉතින් රොටියක් හදලා අපි දැන් කාලා කොහොමද කියලා බලන්න තමයි යන්නේ. හරි. රොටිය දැන් හරි ලිමිලානේ ඉතින් ආයෙ පාරක් පත්තු ගන්න වෙනවා අපිට. ඔන්න ඉතින් අපේ රොටිය වඩපු එක. දැන් අපි රොටිය පුච්ච ගමු. ඔන්න එහෙනම් නිමිලා තිබ්බ ලිපත් පත්තු කරලා රොටිය පුච්ච ගන්න පටන් ගත්තා. කොහොමද රත්තරන් පාටර වගේ එන විදියේ ඉතින් කටර කෙලත් තුන්නානේ. හරි එහෙනම් අපි ඉතින් රොටිය කන්න පටන් ගමු. තාම ඉතින් රොටිය එකයි හදන්නේ අත දාලා කන්න හිතනවා කන්න බෑනේ ඉතින් ඔක්කොම පුච්චලා ඉවරලා අපි කන්න පටන් ගමු හරි එහෙනම් රොටිය පිච්චෙන ගමන් ඉතින් අපි කතාවක් දාමු ඔයාලා ඉතින් මගේ වීඩියෝ බලලා ඇතිනේ දැනටමත් ඉතින් අපේ ගොඩක් අය වීඩියෝ බලනවා මම හිතුව නැති විදියට views ඇවිල්ලා තිබ්බා මම නොහිතුව ඒවට views ඇවිල්ලා තිබ්බා අපි සිවිල් මග් ගහපු එකට සෑහෙන views ඇවිල්ලා තිබ්බා ඒක බලපු හැමෝටම ටැංකියෝ ඉතින් ආතල් එකක් විදියට කරපු වැඩක් මම ඉතින් ආසම දෙයක් තමයි පැලේ ඉන්න ගමන් රොටියක් එහෙම කනකොට ඉතින් පොඩි කිල්ල එකක් තියෙනවනේ ඒක තමයි ආතල් වැඩි කොල්ලෝ දන්නවා ඉතින් ඒකේ ආතල් එක තියෙන හරි එහෙනම් ඔහොම රොටි ටික අපි පුච්චගෙන යමු එහෙනම් ඉතින් වීඩියෝ බලන කට්ටිය subscribe කරපු නැති අය ඉන්නවා එහෙනම් අපිත් එක්ක එකතු වෙච්ච හැමෝම අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙමු මේ වගේ වීඩියෝ ලස්සනට ඇත්තටම මම ඉස්සරහට අරන් එනවා තවත් හරි එහෙනම් අපේ රොටිය පිච්චීගෙන යනවා එහෙනම් ඉතින් ඔයාලා බලන දිහා කොහෙද කියලා ඔයාලත් මේ වගේ ලස්සන වගාවක් කරලා තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් අපි වීඩියෝ එක යටි කොහොමද ඉතින් සම්බෝලයක් එක්ක රොටියක් කන්න තියනවා කියන්නේ කොහොමද ඉතින් ඒක කටරත් කෙලත් තුනනවනේ හරි එහෙනම් අපි කණ්ඩ පටන් ගමු ඉතින් අච්චරලා බලන් හිටියේ මේක හදලා ඉවරන ගන්න ඉතින් කොහොමද ඉතින් ලස්සන කට්ටියම එකතු වෙලා හදපු රොටිය දැන් එන කණ්ඩ තමයි තියෙන්නේ ඔන්න ඉතින් වගාවත් එක්ක වගාව දිහා බලාගෙන ඉතින් සත්තු වෙනවා ඒ වගේම පරිස්සම් කරගන්න ඕනේ ඉතින් රොටියක් කමු ඉතින් අපි සැපේ ඔන්න එහෙනම් සම්බෝල ටිකක් දාලා අපි හදලා ගත්තා ඉතින් කණ්ඩ එහෙනම් ඉතින් ඔන්න ඔහම තමයි අද vlog එක හිමීට ඉවරුනේ ඔන්න එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි එහෙනම් ගිහින් එන්නම් ආයෙත් දවසක හම්බෙමු හරි යන්න කලින් රොටිය පෙන්වන්න දෙපයි කොහොමද ඉතින් නමලා මේම කද්දි තියෙන ආතල් එක ඔන්න ඔහම තමයි ඉතින් අපේ රොටි හැදිලා අද ඉවරුනේ එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු මේක තමයි ඉතින් අපේ රොටිය එහෙනම් ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම් හැමෝම ආදරෙන් ඉන්න හැමෝටම ආදරෙන්